ඔයාලා දාපු ගෙදර ගොඩාක් හොඳයි. ඉතින් ඇත්තටම කියන්නේ අල්ලා කීම් එකේ ඒජන්සිය කියන්නේ මට තම අල්ලපු ඒජන්සියක් තමයි මම දන්නේ කියන හැමෝටම මම කියන්නේ අල්ලා කීම් එකේ ඒජන්සිය කියන්නේ කුරුණෑගල තියෙන්නේ පොලිසිය ඉස්සරහින් බහලා එතනින් ආපුවම ඕන කෙනෙක් කියන අල්ලා කීම් එකේ ඒජන්සිය පෙන්නනවා. ඉතින් මේ මිස්ලත් අපිට හරිම හොඳයි හරි ආදරේ එනකම්ම කොහොම හරි සති දෙකේ නැත්තම් තුනෙන් අපි වෙවනවා. ඉක්මන් යන්න ඕන නම් සතියෙන් නැත්තම් සති දෙකෙන් දාලා දෙන්න කිව්වොත් සති දෙකෙන් හරියටම දාලා දෙනවා. මං කිව්වේ සති තුනෙන් දාලා දෙන්න කියලා. මට හරියටම සති තුනක් වෙනකොට මට ආවා වීසාවේ ඔක්කොම හදලා ටිකට් එක ආවා. ඒ හින්දා මට කිසිම වරදයක් නැහැ. අපි ගෙදරට ලංකාවට යනකම් මේ කතා කරනවා එනවා. ඕකේ මොකද කරන්නේ කියලා අහනවා. දැන් එහෙම තමයි. හොඳයි ඉතින් සතුටුයි වාගේ වචන වලට. එහෙනම් මම නතර හරි. හරි බොහොම ස්තුතියි වාගේ වචන වලට. හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න. හරි බුසන්නයි බයි. සිස්ටර් වට්ටක් දෙන්න කතා කරන්න බැරි වේද? අපේ ලොකු මිස්ටර්. ඉන්න ලොකු මිස්ටර් දෙන්නම් මං අඳුරගත්තද? ඕ මිස් අඳුරගත්තා. කොහොමද? හොඳින් ඉන්නවද? හොඳින්ම ඉන්නව නේද? මේ ඉතින් කියන්නකෝ. දැන් ගිහිල්ලා කොච්චර කාලද? මාස 6ක් යනා නේද? ඉතින් කොහොමද ඉන්න ගෙදර හොඳයිද පොඩ්ඩක් කියන්නකෝ මට සතුටුයි අහන්න කියන්නකෝ. හොඳයි. හරි මට පොඩ්ඩක් ගෙදර විස්තර කියන්න දරුවෝ. ගොඩක් හොඳයිද? ඔයාට පඩි හැම වෙලාවෙම නිතර පුහුලාවට හම්බ වෙනවද? දෙනවා නිතියක් පඩි අනිවාර්යයෙන්ම දෙනවා. හොතේ. ඔව්. කොහොමද හතර වෙනිච්චේ අනිවාර්යයෙන් 28 දෙනවා. තාත්තාලා ගොඩාක් වෙයි. මට අතම තාත්තස්. ඒ කියන්නේ ඔය ගෙදර සතුටින් ජීවත් වෙනවා. සල්ලි දෙකක්. ඔව්. සල්ලි දෙකක්. මම පරිගියා මම ඉස්තාලේ වැඩසටහනක් මෙහෙම මාර්ගාව නතර කරලා ගියා. ඔව්. ඒක පඩි කන්නේ දුන්නා. මේ මාසෙත් පඩි දුන්නා ගෙදරට යවන්න කියලා නම් පවුනේ කියලා. ඉතින් ඒ කියන්නේ ඔය අසනීප වෙලා ඉඳලා ඔයාගේ හාම් පුතා ඔයාට පඩි දුන්නා. ඔයා ආදර රැක බලා ගත්තා. ඔයාගේ තනිවට වෙන සර්වන් කෙනෙක් තිබ්බා. හැබැයි මාසේ පඩි 7-5ක්වත් අඩු කරන්නේ නැතුව ඔයාට දුන්නා නේ. ඒ ඇත්තටම සතුටුයි මිස් ඔයාට ඒ වගේ ගෙදරක් ලැබිලා ඔයා සතුටින් ඉන්න එක ගැන. ඉතින් ඔයාත් හොඳ කෙනෙක් නේ. අල්ලා කියන්නේ දැන් චෙක් ගන්නයි කියලා මම නම් කියන්නේ. thank you ඔයාගේ අදහසට. ඉතින් ඔයාගේ අනාගතේ යහපත් වෙන්න ඕනේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕනේ. අපේ සර්යතුම අපේ ස්ටාෆ් එකම හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අනාගතේ දියුණු වෙන්න කියලා. ඕන වෙලාවක අපේ මිස්ලමන්ට මට ආදරේ දාසේ වගේ ආදරේ වගේ ලගියපු දවසේම පළවෙනි දවසේම මිස්ලා මාව පිළිගත්තා. ඔයාලා කොච්චරද මම පොත මෙහෙමයි කියලා හරි කමන්නේ මම පොත මේ හදලා උපම කරලා දෙන්නම් බය වෙන්න එපා කියලා මට ඒ වචනේ ඔයා මිස්ම කිව්වා මම. එහෙනම් මගේ අම්මා වගේ මම ඔයාව පිළිගන්නවා මේ ඔය කියන්න. තනවදී මම පිළිගන්නවා අම්මේ. මට කතා කරන්න. අනේ කතිය. ඉතින් ඔයාට ආදරේටනේ මං කිව්වේ මම බාරගත්තොත් මං අනිවාර්යෙන් ඔයාගේ හැම දෙයක්ම මං ඔයාලට කරලා දෙනවා කිව්වට මං කරා. ඉතින් ඔයා සතුටින් ඉන්න එක බලලා අපි සතුටු වෙනවා. ඉතින් තව තවත් ඔයාගේ අනාගතේ යහපත් වෙන්න ඕනේ. තව තවත් පඩි වැඩිවීම හම්බෙලා ඔයාට දීමනාවන් ලැබිලා ඔයාගේ අනාගතේ ඔයා සුබ විදිහටම යහපත් කරගන්න ඕනේ. දියුණුවෙන් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආපහු දවසක අපි හම්බෙමු. හොඳ වැඩ කරගෙන හොඳින් ඉන්න හොඳ. Alakim Enterprises Private Limited. Visit us at number 101 Colombo Road, Kurunegala.